අපි හිතන්න BOI කම්පැනියක් තියෙනවා. හරිනේ? BOI කම්පැනියක් තියෙනවා. BOI කම්පැනියට ඉන්පුට් එකක් ගේනවා පිට රටින්. හරිනේ? එතකොට ඒකට VAT නැහැ. හරිද? හැබැයි ඒ BOI කම්පැනියටම ඒම ඉන්පුට් එකම එම ක්වොලිටි එකම ගේනවා පාර එහා පැත්තෙන්. හරිනේ? එතකොට VAT එකක් ගහනවා. ඔව් ඒක VAT එක රිෆන්ඩ් කරගන්න පුළුවන් කියන එක ඇත්ත. හැබැයි අපි බැලුවොත් on the day of the invoice comparison එක තියෙන්නේ මෙතන 118යි මෙතන 100යි. හරිනේ? එතකොට දැන් මේක තර්කය ගෙනල්ලා තිබුණේ දේශීය වීම නිසාම ඔවුන්ට එක්ස්පෝර්ට් කම්පැනි එකකට කෝට් කරනකොට already 118කින් ඒගොල්ලන්ට පාඩුවක් එනවා. ඉතින් ඒකට නොයෙකුත් ඔය SWAT එක අයින් කිරීම සම්බන්ධයෙන් සිද්ධ වෙච්ච කාරණාවක් ගැන මම මේ කතා කරන්න අපි ඒක පාර්ලිමේන්තුවේ කතා කරා. ඉතින් එතනදී ඕන් ඉදිරිපත් කළා තියෙන වෙන රටවල් වල කොහොමද ඒක කරලා තියෙන්නේ කියලා. මොකද කස්ටම් බෝඩර් එක තියෙන්නේ BOI එකේ නා. BOI එක නම් entity එක BOI එක වෙන රටක් නා. හරි එහෙමනම් මේ රටෙන් ගෙනාවොත් පාරේ හැපැත්තෙන් ගෙනාවොත් වෙන රටකින් තමයි ගේන්නේ. ඒතර බෝඩර් එක කියන්නේ වරාය නෙමෙයි. බෝඩර් එක කියන්නේ BOI එකේ වැට නම් ওই ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. ඉතින් මම මේ අදහස් දෙන්නේ අපිට දේශීය ව්‍යාපාරිකයා ගොඩනගන්න ඕනේ කියන එක අපි හැමෝම ඉන්නවනේ. ඔබතුමාත් ඉන්නවා, කෞශල ඇමතුමියක් ඉන්නවා, රවි ඇමතුමාත් ඉන්නවා, මමත් ඉන්නවා. හැබැයි අපි ඒ සඳහා කරන ප්‍රතිපත්ති වල තියෙන ව්‍යාකූලත්වය නිසා අපිට උවමනාවෙන් නොවුනත් දේශීය ව්‍යාපාරිකයට ෂොට් එකක් වදිනවා.